වසර 16කට පස්සේ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ කිතුණු දමය සියලුම දෙනාට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවට මුළු නුවරම ලකලැස් වෙනවා අපිට දැක බලා ගන්න හම්බ වෙනවා මෙන්න මේ විදිහට පාර දෙපස අවුවෙන් වැස්සෙන් ඉතාම ආරක්ෂිතව රැඳී සිටමින් උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ වැඳ නමස්කාර කරගන්න සියලු දෙනාටම අවස්ථාව සලසලා තියෙනවා මේ විදිහට මග දෙපස මේ වන විට බොහෝ දෙනා ඇවිල්ලා ඉටිකොලයක් එලාගෙන පැදුරක් එලාගෙන මග දෙපස බලා ඉන්නවා මේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්න. ඒ වසර 16කට පස්සේ හම්බ වෙන මේ අවස්ථාව මේ දුර්ලභ අවස්ථාවේ තමන්ගේ ජීවිතේ එකවරක් උපරිම දෙවරක් හම්බ වෙන මේ අවස්ථාව වෙනුවෙන් වැඩිපුර බෞද්ධ ප්‍රජාව වගේම හින්දු තමිල මුස්ලිම් මේ සියලු දෙනා මේ අවස්ථාව වෙනුවෙන් මෙන්න මේ විදිහට මග දෙපස මේ වන විටත් ඉටිකොල පැදුරු වෙලාගෙන තේ එකක් එහෙම අරගෙන ඇවිල්ලා මෙහෙම ලකලැස්තිලා බලාගෙන මග බලාගෙන තමන්ගේ අවස්ථාව වෙනකම් මේ විදිහට පාර පුරාම මේ විදිහට රැඳී ඉන්නවා. ඒ වගේම මාර්ග කිහිපයකින් දළදා මාලිගාවේ ඉදිරිපසට මේ සියලු මාර්ග වලින් පිරිස එකතු කරමින් මේ විදිහට හැම පාරක්කම මේ විදිහට ආරක්ෂිතව මේ වැටවල ඉදි කරලා ඒ හිසට සෙවණක් වැස්සක් ආවොත් මේ වැස්සෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට මේ විදිහට ඉදිකිරීම් කටයුතු සිදු කළ දෙනවා දකින්න හම්බ වෙනවා. මේ විදිහට බොහෝ පිරිස් බොහෝ ලංකාව පුරා සියලුම ප්‍රදේශවලින් බොහෝ දෙනා මේ විදිහට ඇවිල්ලා මේ වන විටත් තමන් වෙනුම් ස්ථානයක් හොයාගෙන මේ විදිහට තමන්ගේ වාරේ එනකම් බලන් ඉන්නවා දැක් ගන්න පුළුවන්. මේ තමයි නුවර මේ වෙන විට තියෙන පෙර සූදානම් ඉතාමත් හොඳ පෙර සූදානමක් දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි රත වාහන තමන්ගේ ගම් ප්‍රදේශවල ඉඳන් ඒ රත වාහන නවත්තා තියාගන්නත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු මම හිතන ත්‍රිවිධ හමුදාවම මේ සඳහා තමන්ගේ දායකත්වයේ සපයලා තියෙනවා. ඒ වගේම සියලුම යටිතල පහසුකම් විසිකිලි කැසිකිලි පහසුකම් සපයලා තියෙනවා දකින්න හම්බ වෙනවා. ඒ වගේම ඩස්බින් කුණු බැහැර කරන්න මේ ඉතාම ආසන්න දුර වලින් ස්ථානගත කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පෝලිං වල දිගින් දිගට මේ නුවර වැව වටේ ප්‍රදේශයේ වැව වටේම මේ විදිහට ඉදිකිරීම් කටයුතු කරලා තින්න දක්නට ලැබෙනවා. ඉතින් ගොඩක් පිරිසක් මේ වන විටත් මේ ආශ්‍රිත ප්‍රදේශයට ඇවිල්ලා තමන්ගේ ස්ථානය රැඳෙමින් ඉටිකොල එලාගෙන බලන් ඉන්නවා තමන්ගේ අවස්ථාව පැමිණෙන තුරු. මෙන්න මේ විදිහට මෙතන නුවර වැව වටේ සම්පූර්ණ මුළු නුවර වැව වටේම මේ විදිහට තම ආරක්ෂිතව මේ පොලිමේ රැඳී සිටින්න ආරක්ෂිත විදිහට මේ සීල කටයුතු සූදානම් කරලා තියෙනවා දකින්න හම්බ වෙනවා. මුළු නුවරම ඉතාම හොඳ සූදානමක් මේ වෙනකොට අපිට මේ නුවර වටේ යනකොට දැක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ සියලු මේ කියන්නේ මෙච්චර පහසුකම් සපයලා තියෙනකොට තුමු දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ධාතු වන්දනා කරන්න ඔබටත් අවස්ථාව හම්බෙලා තියෙනවා. ජීවිතේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ඔබට හම්බ වෙන්නේ මෙවැනි පහසුකම් එක්ක අවුවෙන් වැස්සෙන් ආරක්ෂිතව දන්සල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. වැසිකිලි පද්ධතිය ඔබට ඉතාම ආසන්නයෙන් යම් නිශ්චිත දුර වලින් ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ අවස්ථාව ඔබත් මග නොහැර ගනිමින් ඔබටත් ආරාධනා කරන නුවරට පැමිණිලා දන්ත ධාතුන් වහන්සේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට මේ ජීවිතේ හම්බ වෙන දුර්ලභ අවස්ථාව ඔබටත් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න ඔබත් වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ඔබ වගේම මමත් වාසනාවන්තයි මේ දසුන ඔබට මේ විදිහට සමීප කරන්න ලැබීම ගැන මමත් ගොඩක් සතුටු වෙනවා. මේ තියෙන මුළු නුවර වටේම ගිහිලා ගත්ත දර්ශන පෙළක් තමයි මම මේ විදිහට ඔබට සමීප කරන්නේ. ඒ සම්පූර්ණ නුවර වැව වටේම මේ වෙන විට තත්ත්වය තමයි මේ තියෙන්නේ. බොහෝ ප්‍රදේශවල ලංකාව පුරා ප්‍රදේශවලින් බොහෝ දෙනා මේ වෙද්දිත් නුවරට පැමිණිලා ඉවරයි. ඔවුන්ගේ ස්ථානවල ඔවුන් රැඳී ඉන්නවා තමයි මේ අපිට දෙක බලා ගන්න හම්බ වෙන්නේ. වයස් සීමාවකින් තොරව බාල මහලු වේදයකින් තොරව
සියලුම දෙනා මේ ප්‍රදේශ මෙන්න මේ හරියට තාමත් බැතිමතුන් පැමිණෙමින් තිබෙනවා. මෙන්න මේ හරිය තාමත් බැතිමතුන්ගෙන් තොරව තමයි දැක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔබටත් පුළුවන් මේ අවස්ථාවට සහභාගී වෙන්න. මේ හරිය සම්පූර්ණයෙන්ම තාම බැතිමතුන්ගෙන් තොරයි. බැතිමතුන් මේ හැට එකතු වෙමින් පවතින්නේ. බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි බැතිමතුන් තමන් පැමිණි වාහන පාක් කරලා මේ තැන්වලින් තමයි මේ පෝලිං වලට එකතු වෙන්නේ. මේ නුවරවැව වටේ ප්‍රදේශයේ මුළු නුවරවැව වටේ මේ විදියට ආරක්ෂිතව ඉන්න පුළුවන් විදියට ඉදිකිරීම් කටයුතු සිදු කරලා තියෙනවා දකින්න පුළුවන්. මම කියන්නේ මෙවැනි පහසුකම් සහිතව මෙවැනි අවස්ථාවක් බෞද්ධයෙකුගේ ජීවිතේ අති දුර්ලභ අවස්ථාවක්. ඔබටත් පුළුවන් මේ අවස්ථාව උදා කරගන්න. මේ සියලුම ප්‍රදේශ තාම බැතිමතුන්ගෙන් පිරමින් තමයි පවතින්නේ. මේ සම්පූර්ණ නුවරවැව ආශ්‍රිත ප්‍රදේශයේ මේ මුළු නුවරවැව වටේ ඔබට පේනවා. මේ මුළු නුවරවැව වටේම ප්‍රදේශය මේ තියෙන්නේ. මුළු නුවරම සූදානම් වෙන ඔබව පිළිගන්න උතුම් ධාතුන් වහන්සේ වන්දනාමාන කරන්න අවස්ථාව විඩාසර ලබා දෙන්න මුළු නුවරම සූදානමින් ඉන්නේ ඔබව පිළිගන්න. හරිම වාසනාවන්තයි ඔබටත් මේ දුර්ලභ අවස්ථාව උදා කරගන්න හම්බෙන්නේ කියලා